ආශිර්වාදමත් දවසක්. අද දවසෙත් අපි බලන්න යනවා ඇදහිල්ල සම්බන්ධව. අපි දිගින් දිගටම බලන් සිටිය ඇදහිල්ල සම්බන්ධව. අපි අද දවසේ බලන්න යන හේබ්‍රෝ 11 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ. දෙවෙනි පදයට යන්න ඉස්සෙල්ලා ඔබට පළවෙනි පදේ කිව්වා. නැවතත් අද ඒක කතා කරලා දෙවෙනි පදයට යමු. දැන් ඇදහිල්ල නම් බලාපොරොත්තු වූ දේවල් ගැන සහතිකයයි, නොදක්නා දේවල් ගැන ඔප්පුවයි. එයින් වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය. හේබ්‍රෝ 11:2 එයින් වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය. අපේ වැඩිමහල්ලන් කවුද? ඒනොක්, ඊසාක්, ආබ්‍රාම්, යාකෝබ්, යොෂුවා, මෝසෙස්, එලියා, එලීෂා, දානියල්, දාවිද්. ඒ හැමෝටම සාක්ෂි ලැබුණේ ඇදහිල්ලෙන්. ආබ්‍රාම් ඇදහිල්ලෙන් සාක්ෂි ලැබුවා. ආබ්‍රාම්ගේ භාර්යාව සාරා ඇයට අවුරුදු 90යි, ආබ්‍රාම්ට අවුරුදු 100යි. ඉස්රායෙල්ට තිබෙන නියමය පවා නතරලා තියෙද්දී ඒ දරුවෙක් සම්බන්ධව කිසිම බලාපොරොත්තු වීමට ඉඩක් නැති තැන ආබ්‍රාම් ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ විශ්වාස කළා. ඊට පස්සේ සාරා ගර්භණී වෙන්න බලය ලැබුවා ආබ්‍රාම්ගේ ඇදහිල්ල නිසා. සාරාත් ඇත්තටම ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ කියපු දේ විශ්වාස කළා. ඒකෙන් සාරාත් ගර්භණී වෙන්න බලය ලැබුවා ඇදහිල්ල නිසා. ඒ වගේම මෝසෙස් රතු මුහුද දෙබහ කළා ඇදහිල්ලෙන්. මෝසෙස් ගල් පර්වතෙන් වතුර දුන්න ඇදහිල්ලෙන්. නෝවා වැස්සක් නැතුව නැවක් දැකලවත් නැහැ ඇදහිල්ලෙන් නැවක් හැදුවා. ඒ විනාශය මුළු ලෝකයක් විනාශ වෙන්න ආව ජලගැල්මෙන් නෝවා නෝවා පවුලේ ආරක්ෂා වුණා. ඔවුන්ගේ ඇදහිල්ල නිසා. ඒ වගේම දානියල් ගිනි උදුනින් නිදහස් ගැලවුණා ඇදහිල්ල නිසා. දානියල් සිංහයන්ගේ මුඛේ පෙවුවා ඇදහිල්ල නිසා. දාවිද් ගොලියත්ව පරාජය කළ ඇදහිල්ල නිසා. නිසා ඔබේ ජීවිතයේ ඕනම වාතාවරණයක් පරාජය කරන්න පුළුවන් ඔබේ ඇදහිල්ලට. නිසා ඇදහිල්ලට තමයි සාක්ෂි ලැබෙන්නේ. ඔබේ යාඥාවට පිළිතුරු ලැබෙන්නේ ඇදහිල්ලට. ඔබට අවශ්‍ය කරන සුවය ඔබව ජේසුස් වහන්සේ සුව කරලා ඉවරයි. ඒ සුවය ලබා ගන්න පුළුවන් ඇදහිල්ලට. ඔබට අවශ්‍ය හැම දෙයක්ම ඔබට ලබා ගන්න පුළුවන් ඇදහිල්ලෙන් පමණයි.